අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඔන්න අදත් අපි අලුත් පොතක රිවිව් එකක් අරගෙන එනවා. ඉතින් අද දවසේ අපි ආරම්භ කරනවා අලුත් පොත් මාලාවක රිවිව් සීරීස් එකක්ම අරගෙන ඉන්න. ඉතින් මේක පොඩි විශේෂත්වයක් තියෙනවා. ඉතින් ඒ තමයි ලෝපුරා ජනප්‍රිය වෙච්ච ලිටල් හවුස් කතා මාලාවේ පළවෙනි පොත තමයි අද දවසේ අපි රිවිව් එකට ආ විදියට අරගෙන ඉන්නේ. ඉතින් ලිටල් හවුස් ඉන් ද බිග් වුඩ්ස් කියන පළවෙනි පොත ලෝරා ඉංග්‍රීස් වයිල්ඩ් ඔබ දන්නවා. අපි ඉදිරියේ දවසක මේ ලෝරා ඉංග්‍රීස් වයිල්ඩ් කියන කතුවරිය සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා වෙනම වීඩියෝ එකක. ඉතින් අද මේ රිවිව් එකේ අද දවසේ අපි කතා කරන්න යන්නේ ලිටල් හවුස් කතා මාලාවේ පළවෙනි පොත පරිවර්තනය වන අරණක කුඩා නිවස කියන පොත. ඉතින් මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ ගංගා නිරෝෂනී සුදු වැලි කන්ද. ගංගා නිරෝෂනී සුදු වැලි කන්ද මහත්මිය තමයි මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ. මේ පොතේ ප්‍රකාශනය තියෙන්නේ විජේසූරිය ග්‍රන්ථ කේන්දරයේ තමයි මේක ප්‍රකාශනය තියෙන්නේ. ඉතින් ලෝරා ඉංගල්ස් සහ අපේ ගංගා නිරෝෂනී සුදු වැලි කන්ද සම්බන්ධයෙන් අපි වෙනම වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් මේ පොත ගැන කතා කරොත් ලෝකේ පුරා අති විශාල ජනාදරයට පත් වෙච්ච පොත් මාලාවක් තමයි අත්තටම ලිටල් හවුස් කතා මාලාව කියලා කියන්නේ. ඉතින් මේ ලිටල් හවුස් කතා මාලාවේ ගංගා නිරෝෂනී පසුවදනක් විදිහට මෙන්න මෙහෙම කියලා තියෙනවා. ලෝරා ඉංගල්ස්ගේ කතන්දරය ආරම්භ වන්නේ 1871 වසරේ විස්කොසින් මහා වනයේ මායම පිහිටි කුඩා ලෑලි නිවසකිනි. ඉතින් මේ පොත කියවගෙන ඔයාලට තේරෙයි පුංචි දරුවන් තුන්දෙනෙක් සහ මවක් සහ පියෙක් කොහොමද මේ විස්කොසින් වනාන්තරය ආශ්‍රිතව ලෑලි ගහගත්ත ලී වලින් හදාගත්ත ගෙදරක ජීවත් වෙන්නේ. ඉතින් ඒකේ තියෙන ජීවන රටාව කොහොමද, හිම වැටෙන කාලෙට මුහුණ දෙන්නේ කොහොමද හිමවලට, ඊට පස්සේ ආහාර සොයාගෙන කැලේ දඩයන යන්නේ කොහොමද, මාළු අල්ලන්න යන්නේ කොහොමද, ඊට පස්සේ නත්තල් කාලයට මොනවද කරන්නේ, මේ වගේ ඉතාමත් සුන්දර කතා මාලාවක් මේ පළවෙනි පොතේ පළවෙනි චැප්ටර් එක විදිහට ඇත්තටම අන්තර්ගත වෙන්නේ වනාරණක කුඩා නිවස කියන එක. ඉතින් මේකේ පටුන බැලුවත් ඇත්තටම වනාරණක කුඩා නිවස සීත දවස් සහ සීත රාත්‍රියෙන් දිග රයිෆලය නත්තල ඉරිදා ලොකු වලසුන් දෙදෙනා සීනි හිම සීයාගේ නිවසේ නැටුම් උත්සවය නගරයට යෑම ග්‍රීස්ම ඍතුව අස්වැන්න පුදුම යන්ත්‍රය කැලෑවේ සිටිමුවා මේ වගේ තම සුන්දර කතා මාලාවක් මේ පොත තුළ අන්තර්ගත වෙනවා. ඉතින් මෙහෙම අපේ ගංගා නිරෝෂනී කියනවා ලෑලි නිවසකිනි සිව් හැවරදි ලෝරාගේ අප්පච්චි අම්මා සහෝදරියන් දෙදෙනා වන මේරිසා කේරි ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා වන ජැක් සමග ඒ කුඩා නිවසේ ජීවත් වේ. දරුණු සීත කාලයට සූදානම් වීම සඳහා ආහාර වගා කරන්න හෝ ගබඩා කරන්නට සිදුවීම නිසා ඈත අතීතයේ ජීවිතය ඇතැම් වෙලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදූ සෙල්ලම් බඩු තෑගි සමගින් පවුලේ සියලු දෙනා සමග නත්තල සමරන්නට ලැබීම, වසන්ත ඍතුවේ පැලබැවීම, අස්වනු කැපීම, පළමු වතාවට නගරයට යෑම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි. සෑම රාත්‍රියකම අප්පච්චිගේ රෞකින්ිය මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත් ඇගේ සහෝදරියෝ දෙදෙනාත් සුන්දර නින්දකට වැටති. පරම්පරා ගණනාවක් පුරා ලොව දශත මිලියන ගණන් කුඩා පාඨකයන්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉංග්‍රීස් වයිල්ඩ්ගේ විසින් ලියන ලද කොටස් 9කින් යුතු සම්භාව්‍ය ලිටල් හවුස් කතාවේ පළමු යන්න මෙසේ ආරම්භ වෙයි කියලා ගංගා නිරෝෂනී සුදු වැලි කන්ද පසුවදනක් විදිහට ලියලා තියෙනවා. ඉතින් මේක හරි සුන්දර කතා මාලාවක් මේ තුල අන්තර්ගත වෙන කොහොමද පවුලේ ඒකාබද්ධතාවය තියාගෙන එකිනෙකාට උදව් කරන්නේ කොහොමද, ඒ අතර තියෙන සුන්දර කතා මොනවද, අන්තිම වලට ගියාට පස්සේ තාත්තා මුණ දෙන අභියෝග මොනවද, දරුවෝ කොහොමද සෙල්ලම් කරන්නේ, සීත කාලේ මුණ දෙන්නේ කොහොමද, සම්ප්‍රදාය සින්දු කියන්නේ කොහොමද, මේ වගේ ඉතාමත් සුන්දර කතා මාලාවක් මේ ලිටල් හවුස් කතා මාලාවේ පළවෙනි වන අරණක කුඩා නිවස කියන පොත තුළ අන්තර්ගත වෙනවා. ඉතින් මේක කාටද මේක කියවන්න පුළුවන්, එහෙනම් කාගේද මේක හොඳම කියලා බැලුවොත් ඇත්තටම මේක ගොඩක් වෙලාට අවුරුදු පුංචි ළමයින්ට හොඳයි. මේක ඉතාම සුන්දර කතා මාලාවක්. එහෙම කියලා මේක වැඩිහිටියන්ටත් ප්‍රශ්නයක් නෑ. මේක හරි සුන්දර සංස්කෘතික ආభాසයන් ටිකක් එක්ක හරි ලස්සන කතා මාලාවක් කියවගෙන යන්න පුළුවන්. පුරාණ ජීවිත කතා, පෞල් කතා, සාහිත්‍ය කොහොමද මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ, වනයේ ආශ්‍රිත තියෙන ජීවිතේ කුමක්ද,
මේ වගේ කතා සුන්දර කතා වලින් පිරිච්ච පොතක් විදිහට මේක අපිට සලකන්න පුළුවන්. ලිටල් හවුස් කතා මාලාවේ පළවෙනි පොත වෙන වන අර්ණක කුඩා නිවස කියන එක. ඉතින් මේක මිල විදිහට ඇත්තටම 800ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ පොත කියවන්න. හරිම සුන්දර පොතක්. ඉතින් තවත් දවසක අපි අලුත් පොතක රිවිව් එකක් අරගෙන ඔයාලට එන්නම්. ඉතින් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන කරනවා. අපි ඊළඟට අපි ලිටල් හවුස් කතා මාලාවේ දෙවැනි පොතේ රිවිව් එකක් විදිහට අරගෙන එන්න. ඉතින් අපි අද අරගෙන ආවේ ලිටල් හවුස් කතා මාලාවේ පළවෙනි පොත ලිටල් හවුස් in the big woods එහෙම නැත්නම් වන අරණක කුඩා නිවස කියන පොත සම්බන්ධයෙන්. ඒක හරි සුන්දර පොතක්. ළමයින්ට අරන් දෙන්න වැඩිහිටියන්ට කියලා ප්‍රශ්නයක් නැහැ. හැමෝටම කියවන්න පුළුවන් හොඳ පොතක්. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් පොතක් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙමි. අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.